අපේකම UK YouTube චැනලේ අපේ මේ කතාව තාම ඉවර නෑ. දැන් අපි ඉන්නේ අබේගිරි විහාරස්ථානයේ බාහිරව දෙවියන්ගේ රූප අතර තිබෙන පත්ම බහිරව දෙවියන්ගේ රූපය ගාව. ඉතින් උපුල් චන්දිම දිසානායක අපේ ස්වාමිතුමා අපිට පැහැදිලි කරාවි මෙම ස්ථානයට බැතිමතුන් පැමිණ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද, බැතිමතුන් වෙනුවෙන් මෙතන කරන කාර්ය කුමක්ද කියලා. විශේෂයෙන් මම මුලදීම සඳහන් කරන්න ඕනේ මුලදී සඳහන් කරා පద్ම දෙවියන් වශයෙන් මේ දෙවියන් හඳුන්වන්නේ ඇයිද යන්න. ඉතින් අපිට පේනවා මේ දෙවියන්ගේ ඔටුන් පద్මයක නෙළුම් මලක හැටියට පිළිලා තියෙනවා. අපිට විශේෂයෙන් තවත් දැක ගන්නට පුළුවන් මෙහි ඒ වලගම්බා රජුන් විසින්ම පිටවන ලද තැන්පත් කරන ලද පූජාසනය තාමත් ඒ ආකාරයෙන්ම තිබෙන ආකාරය. එතකොට විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ බහිරව කියන නමත් එක්කම අපිට විශේෂයෙන් මතකයට සිහියට එන්නේ භූමිය, එහෙම නැත්නම් නිදන්, එහෙම නැත්නම් වස්තු මැණික් පතල් වගේ දේවල් සම්බන්ධයි. අපි විශේෂයෙන් මතක තබා යුතු කාරණයක් තමයි මේ භූමියට බහිරව දෙවියන් අධිපතිත්වය දරනවා වගේ අපි සියලු දෙනාම සිටින්නේ පොළොව මත, භූමිය මත. එතකොට අපිට විශේෂයෙන් භූමිය සම්බන්ධ කටයුතු වලදී බහිරව දෙවියන් පිහිට වෙනවා, ආශිර්වාද කරනවා වගේම අපේ අනිකුත් සියලුම කටයුතු වලදී බහිරව දෙවියන්ගේ ආශිර්වාදය අපිට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් ලෙඩ දුක්, අධ්‍යාපනය, වෙනත් සියලුම කටයුතු වලදී අපිට මේ අවුරුදු 3ක පමණ මගේ මේහි සේවා කාලය තුන දැක ගන්නට ලැබුණු අත්දැකීම් අනුව බාර වෙන අයගෙන් විශේෂිත ප්‍රමාණයක් බාර ඔප්පු කරන්නේ විවිධ කටයුතු සඳහා, භූමිය සඳහා පමණක් නොවේ. එතකොට අපේ මෙම ස්ථානයේ බහිරව දෙවියන් වෙනුවෙන් දිනපතා උදෑසන 8 සිට සවස 6 දක්වාත්, සෙනසුරාදා සහ බදාදා කෙම්මුර දිනවලදී උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වාත් පූජාවන් පැවැත්වෙනවා. ඊට අමතරව වාර්ෂික පූජාව පැවැත්වෙනවා අගෝස්තු මාසයේ පුර බදාදා දිනයක් යොදාගෙන. එතකොට පුර පක්ෂයේ බදාදා දිනයක්. එතකොට මෙවර එම පූජෝත්සවයේ යෙදී තිබෙනවා අගෝස්තු මාස 7 වෙනිදා.